Know your team, lead with impact. මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මං ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ ටීම් එක ගැන හරි අයිඩියා එකක් ගන්න කොහොමද ඒ තුලින් ඔයාලා කොහොමද ඔයාලගේ ටීම් එකේ කට්ටියගේ performance වැඩි කරන්නේ හරි decisions ගන්නේ ඒ විතරක් නෙමෙයි ලීඩර් කෙනෙක් විදිහට ඔයා කොහොමද ඔයාවම ඉවලුවේට් කරගන්නේ කියලා තමා මං අද කියලා දෙන්නේ ඉතින් කොලයක් පෑනක් ගන්න මම මේ කියන දේවල් නෝට් ඩවුන් කරගන්න මොන හරි ප්‍රශ්න තිබ්බොත් එහෙම clarifications confusions මොන හරි තිබ්බොත් comment section එකේ දාන්න මම අනිවාර්යයෙන් මේවට reply කරනවා. දැන් මම මේකට නම දැම්මෙම know your team lead with impact කියලා. ඒකට හේතුව දැන් leader කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ team එක ගැන idea එකක් තියෙන්න ඕනේ. ටීම් එක ගැන දන්නවා කියන්නේ ටීම් එකේ කී දෙනෙක් ඉන්නවද? එයාලගේ නම් මොනවද? ටයිටල්ස් මොනවද? නෙමෙයි. ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඔයාගේ ටීම් එකේ කට්ටිය ගත්තොත් එහෙම ඒ එක එක්කෙනාගේ කොහොමද මේ එයාලගේ යන්නේ performance එක යන්නේ කොහොමද? එයාලා improve වෙන්නේ කොහොමද? කවුද මේ වෙලාවේ stuck වෙලා ඉන්නේ ඔයාගේ ටීම් එකේ? කාටද මේ වෙලාවේ උදව් වැඩිපුරම ඕනේ? එතකොට කවුද මේ වෙලාවේ හොඳට වැඩ කරගෙන යන්නේ? right? අන්න ඒ වගේ ටීම් එකේ ටිකක් in depth idea එකක් ඔයාට තියෙන්න ඕනේ එයාලගේ performance ගැන. කියන්නේ overall එයාලා ගැන idea එකක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔයාට පුළුවන් හොඳ විදිහේ ඉම්පැක්ට් එකක් කරන්න ඔයාගේ ටීම් එකට. මොකද නමට විතරක් ටීම් එකක් මැනේජ් කරන කෙනෙක් වෙලා වැඩක් නැහැ. නේද? ඔයාගෙන් ඇත්තටම හොඳ ඉම්පැක්ට් එකක් තියෙන්න ඕනේ ඔයාගේ ටීම් එකට. හරි. දැන් මම ඔයාලත් එක්ක ෂෙයා කරනවා ඉස්සල්ලාම පොඩි graph එකක්. මේ graph එක ඔයාලා already දන්නවා ඇති. හැබැයි මේක use කරලා කොහොමද හරි idea එකක් ගන්න හරි විදිහට කොහොමද මේක apply කරන්නේ කියලා අපි බලමු. දැන් මේ graph එකේ axis දෙකක් තියෙනවා. okay මේක අපි කියනවා commitment මේක කියනවා capability. හරි. දැන් මේකේ කමිට්මන්ට් කියන්නේ මොකද්ද? කේපබිලිටි කියන්නේ මොකද්ද කියලා අපි චුට්ටක් කතා කරමු. මොකද මේක සමහර අය අර කන්ෆියුස් කරගෙන ඉන්නවා. දැන් කමිට්මන්ට් කියලා කියන්නේ දැන් අපි සිම්පලි ගත්තොත් ඒ කියන්නේ අර එයා කැපවීමෙන් වැඩ කරනවද නේ? දැන් මෙතන ගොඩාක් දෙනෙක් මේ කන්ෆියුස් කරගන්න දෙයක් තමා මේ කමිට්මන්ට් කියන එක ලෝයල්ටි එකත් එක්ක කන්ෆියුස් කරගන්නවා. ඒ කියන්නේ මික්ස් අප් කරගන්නවා. රයිට්? දැන් ඇහුවොත් එහෙම මේ එයාගේ කොහොමද කමිට්මන්ට් එක කියලා ඔයා උත්තර දුන්නොත් එහෙම එයා හොඳයි එයා උනන්දුවෙන් වැඩ කරනවා ඕන දෙයකට බෑ කියන්නේ නැතු වෙනවා කම්පැනි එකේ හැම ඉවෙන්ට් එකකටම එනවා ඕන දෙයකට ඕගනයිස් කරද්දි උදව්වක් ඉල්ලුවොත් එයා දෙනවා මේ බෑ කියන්නේ නැහැ එතකොට ඕන වෙලාවක එයා ඉන්නව ඇවිල්ලා මාර විදිහට සපෝට් කරනවා අන්න ඒ දේ පටලව ගන්න එපා මෙතන මේ graph එකේ කමිට්මන්ට් එකත් එක්ක මොකද මේ කමිට්මන්ට් කියලා කියන්නේ එයාගේ ජොබ් රෝල් එකට එයා කොච්චර මේ උනන්දුවක් දක්වනවද කොච්චර එනර්ජි එකක් දෙනවද කොච්චර කැපකිරීමක් එයා කරනවද එයාගේ ජොබ් රෝල් එකට right not for the company කම්පැනි ලෝයල්ටි එකත් එක්ක මේ පටලව ගන්න එපා මේ කමිට්මන්ට් කියන දේ. දැන් මේක මම ඉස්සෙල්ලා මට මතක් වුණ වෙලාවේ මම කිව්වේ දැන් සමහර ලීඩර්ස්ලා මේ අර තීරණයක් ගනිද්දී හිර වෙන අවස්ථාවක් තමයි මේ කමිට්මන්ට් එක ගැන කියද්දී අර දැන් එයා සමහර වෙලාවට එයාගේ ජොබ් එක හරියට කරන්නේ නැතුව ඇති. right ඒකට යාට ස්කිල්ස් නැතුව ඇති ඒකට දක්වන උනන්දුව අඩු ඇති ඒක හරියට ඒ කියන්නේ යාගේ වැඩ ටික හරියට කරන්න යා උනන්දුව දක්වන්නේ නැහැ හැබැයි යා කම්පැනි අනිත් දේවල් වලට යා මාර විදිහට උනන්දුයි එයා හැම ඉවෙන්ට් එකකටම එනවා උදේ ඉඳලා හවස් වෙනකන් ඉන්නවා යන්න හදිසියක් නැහැ ඕගනයිසින් වැඩවලට උදව් කරනවා ඉතින් එතකොට අර එයා මේ මෙච්චර දේවල් කරනවා නේ කම්පැනි එකට අන්න එහෙම කියලා මේ කමිට්මන්ට් එක කන්ෆියුස් කරගන්න එපා මේ එයා
අර කරන අනිත් දේවල් එක්ක. මොකද මෙතන මේ කමිට්මන්ට් එක කියලා කියන්නේ එයාගේ ජොබ් රෝල් එකට එයා කොච්චර උනන්දුවක් දෙනවද? කොච්චර එනර්ජි එකක් දෙනවද එයාගේ ජොබ් රෝල් එකට. එතකොට මේ කමිට්මන්ට් එක එයාගේ ජොබ් රෝල් එකට කොච්චර කමිට්මන්ට් එකක් දෙනවද එනර්ජි එකක් දෙනවද කොච්චර එයාගේ අර උනන්දුවක් කැමැත්තක් දක්වනවද මේ ජොබ් රෝල් එකට අන්න ඒක තමයි මෙතන කමිට්මන්ට් කියලා කියන්නේ. එයාගේ ජොබ් රෝල් එකට එයා කරන කමිට්මන්ට් එක උනන්දුව කැපවීම. එතකොට මෙතන කේපබිලිටි එක කියන්නේ ඒකත් එයාගේ ජොබ් රෝල් එක කරන්න එයාට කොච්චර හැකියාවක් තියනවද කොච්චර ස්කිල්ස් තියනවද එයාගේ මේ ජොබ් රෝල් එකට. ඒ කියන්නේ එයාට අසයින් වෙලා තියෙන ඒ ජොබ් එක කරන්න එයාට කොච්චර හොඳ කේපබිලිටි එකක් තියනවද හැකියාවක් තියනවද. අන්න ඒක තමයි මේ කේපබිලිටි කියලා කියන්නේ. එතකොට කේපබිලිටි and commitment. දැන් මේ graph එක අපිට බෙදා ගන්න පුළුවන්. අපිට මෙහෙම කොටස් හතරකට බෙදා ගන්න පුළුවන්. දැන් මේ කොටස් හතරෙන් ඒ කියන්නේ quadrants හතරේ තියෙන්නේ මේ graph එකේ ඒ කියන්නේ මේ commitment එක සහ capability එක අඩු වැඩි කියලා තමයි අපි මේ categories හතරට දාගන්නේ. දැන් පළවෙනි category එකේ එන්නේ දැන් අපි මේක ගත්තොත් එහෙම මේ කොටස දැන් මේකේ පේනවා ඔයාලට commitment එක පැත්තෙන් අඩුයි capability එක පැත්තෙනුත් අඩුයි. මොකද commitment එක වැඩි වෙන්නේ මේ පැත්තට යන්න, capability එක වැඩි වෙන්නේ උඩට යන්න. එතකොට මෙතනට එන්නේ low capability and low commitment. Okay? එතකොට අපි මේ කොටස ගත්තොත් එහෙම දැන් commitment එක පැත්තෙන් මේක වැඩි. high commitment. හැබැයි capability එක පැත්තෙන් ගත්තොත් එහෙම මේක අඩුයි. එතකොට මේක low capability. එතකොට මේ area එක ගත්තොත් මේක capability එක පැත්තෙන් වැඩි. හැබැයි commitment එක පැත්තෙන් අඩුයි. එතකොට මේ area එක ඔයාලට පේනවා capability එක පැත්තෙනුත් වැඩි. සහ කමිට්මන්ට් එක පැත්තෙනුත් වැඩි. හරි. දැන් මේ තමයි මේ graph එකේ කොටස් හතර quadrants හතර මේ හතර. හරි. දැන් අපි මේකේ එකින් එකට ගත්තොත් ඔයාලගේ ඔළුවට එයි ඔයාලගේ ටීම් එකේ කට්ටියව. මොකද ඒ කට්ටිය මේ කොටස් හතරෙන් එකට අනිවාර්යෙන් වැටෙන්නම ඕනේ. දැන් මේක සමහර අයට තියෙන ප්‍රශ්නයක්. හරි දැන් high low තියෙනවනේ දැන් සමහර අය high කියන කැටගරි එකට දාන්නත් බෑ low කියන කැටගරි එකට දාන්නත් බෑ යා නිකන් මැද වගේ right එහෙම අවස්ථා තියෙනවා හැබැයි පුළුවන් තරම් try කරන්න මේ කට්ටියව මේ high low කියන කැටගරීස් හතරට දාගන්න ඒක ලේසි නැත්නම් අර කම්ප්ලෙක්ස් කරගන්නවා වැඩිනේ ඉතින් මේ කොටස් හතරට දාගන්න දැන් අපි ඉස්සල්ලාම ගත්තොත් එහෙම මේ ඒරියා එක දැන් මේකේ කියන්නේ low capability low commitment දැන් මෙයාලා ඇත්තටම අපිට කියන්න පුළුවන් මෙයාලා C players ලා C මෙයාලා C players ලා මොකද දැන් මෙයාලට එයාලගේ ජොබ් රෝල් එක කරන්න පුළුවන් හැකියාවත් අඩුයි සහ එයාලගේ ජොබ් රෝල් එක කරන්න දක්වන උනන්දුවත් අඩුයි කමිට්මන්ට් එකත් අඩුයි දැන් මේක සාමාන්‍යයෙන් වැටෙන්නේ ටිකක් විතර මේ ග්‍රේ zone එකකට වැටෙන්නේ පොඩ්ඩක් විතර රෙඩ් zone එකකට වැටෙන්නේ මේ කට්ටියව මොකද දැන් මෙයාලා හරියට ඔයාලා ඔබ්සර්ව් කරේ නැත්නම් මෙයාලා ටොක්සික් වෙන්නත් පුළුවන්. මෙන්න මේ කැටගරි එකේ ඉන්න කට්ටිය. දැන් අර මම හැම වෙලාවෙම කියන දෙයක්නේ ලේබල් කරන්න එපා. හැබැයි මේ ඒරියා එක පොඩ්ඩක් ඔයාලා අර you know attention එක දෙන්න ඕන කැටගරි එකක් තමයි මේ මෙයාලා. මොකද එයාලාගේ ජොබ් එක එයාලා හරියට කරන්නේත් නැහැ. ඒකට උනන්දුවක් එයාලා දක්වන්නේත් නැහැ. සහ ඒකට හැකියාවක් නැහැ එයාලට.
හරි. ඉතින් ඒ කට්ටිය තමයි මේ කැටගරි එකට එන්නේ. දැන් මේ කැටගරි එකට එන්නේ මෙයාලගේ කමිට්මන්ට් එක තියෙනවා. හැබැයි කේපබිලිටි එක අඩුයි. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නේ එයාලට උනන්දුව තියෙනවා. එයාලගේ ජොබ් එක හොඳට කරන්න. ඒ උනන්දුව එයාලා ඒ එනර්ජි එක දෙනවා පුළුවන් තරම් එයාලා try කරනවා. හැබැයි එයාලට මේ හැකියාව නැහැ. ඒ ස්කිල් එක එයාලට නැහැ. එතකොට ඒ කට්ටිය තමයි මේ කැටගරි එකට එන්නේ. දැන් මෙයාලට කියනවා be committed කියලත් කියනවා. මේ ප්ලේයර්ස්ලට B ප්ලේයර්ස් ලගේ. එතකොට මෙයාලට උනන්දුව තියෙනවා. එයාලට ඒක කරන්න ඕන ඒ ඕනකම තියෙනවා. හැබැයි එයාලට ඒ හැකියාව නැහැ. ඒ ජොබ් රෝල් එක කරන්න පුළුවන් ස්කිල් සෙට් එක එයාලට නැහැ. ඒ කට්ටිය තමයි මේ කැටගරි එකට එන්නේ. එතකොට මේ කට්ටිය එයාලා high capability හැබැයි low commitment. මෙයාලා ටිකක් විතර පොඩ්ඩක් අර ඒත් හරි attention එකක් දෙන්න ඕන කට්ටිය. මොකද දැන් මෙයාලට පුළුවන් කරන්න. එයාලගේ ජොබ් එක හොඳට කරන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාලගේ පොඩි අවුල් තියෙනවා. ඒ කියන්නේ අර ජොබ් රෝල් එක කරන්න පුළුවන් අර ඒ කමිට්මන්ට් එක පොඩ්ඩක් දෙනවා අඩුයි. චුට්ටක් අර නිකන් අර ඕනකමක් නැහැ එච්චර නේ. ඒ කියන්නේ දැන් අර සමහර අය ඉන්නේ අපි කියන්නේ දැන් අර මේ ඉස්කෝලේ යන ළමයින්ටත් අපි කියන්නේ ඉස්කෝලේ ළමයින්ටත් හොඳට මේ පුළුවන් ළමෙක් හැබැයි උනන්දුව නැහැ කියලා කියනවා නේද? අන්න එහෙම කට්ටිය තමයි මේ කියන්නේ දැන් එයාලට ස්කිල් එක හොඳටම තියෙනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලා හොඳටම ඒක කරන්න පුළුවන් එයාලට. හැබැයි එයාලගේ පොඩ්ඩක් මේ කමිට්මන්ට් එකේ ප්‍රශ්න තියෙනවා. හරියට වෙලාවට එන්නේ නැහැ. මීටින් එකක් කිව්වොත් එහෙම හරියට වෙලාවට එන්නේ නැහැ ඒකට. right මොකක් හරි සමහර වෙලාවට ඩෙඩ්ලයින් මිස් කරනවා. මේ අර උනන්දුවක් නැහැ. ඒකට අර ඕනකමක් නැහැ එයාලගේ ඒ කරන ජොබ් එකට. ඒ රෝල් එකට ජොබ් රෝල් එකට උනන්දුවක් දක්වන්නේ. හැබැයි එයාලට පුළුවන් ඒක කරන්න. ස්කිල් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න ඒ කට්ටිය තමයි මෙන්න මේ කැටගරි එකට එන්නේ. right මෙයාලත් B players ලා හැබැයි මෙයාලගේ කමිට්මන්ට් එක අඩුයි. capability එක හොඳටම තියෙනවා වැඩි. දැන් මෙයාලා අපි කියනවා A players ලා. මෙයාලා තමයි ඔයාලගේ ටීම් එකේ ඉන්න සුපර් හීරෝස්ලා. ඒ කියන්නේ එයාලට වැඩේ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා සහ උනන්දු ඕනකමක් තියෙනවා. මෙයාලගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ඔයා නැති වුණොත් වැඩ ටික කරගෙන යනවා. මොකද එයාලගේ කමිට්මන්ට් එකත් වැඩි සහ එයාලගේ capability එකත් වැඩි. right කරන්න පුළුවන් වගේම ඒ කරන්න උවමනා උනන්දුවක් තියෙනවා. ඉතින් මෙයාලා අපි කියනවා A players ලා කියලාත් කියනවා. A players ලා තමයි ගොඩක් වෙලාවට commitment and capability දෙකම වැඩි. ඔයාලගේ ටීම් එකේ සුපර් හීරෝස් ලා. දැන් මෙයාලා B players ලා හැබැයි මේ B committed මෙයාලගේ commitment එක වැඩි සහ මෙයාලගේ capability එක වැඩි commitment එක අඩුයි. දැන් මම ඔයාලට කිව්වොත් එහෙම ඔයාලගේ ටීම් එකේ හරි රැන්ඩම්ලි එන 5 දෙනෙක් අරගෙන දැන් කොලයක් අරගෙන මේ graph එක ඇඳලා රැන්ඩම්ලි එන මේ 5 දෙනෙක් මේ graph එකේ මේ කොටස් හතරට දාගන්න කියලා ඔයාලට ටටක් ගාලා හරි ඔලුවට එන විදිහට ඔයාලා දාගෙන යයි. නේ එයාගේ කමිට්මන්ට් එක වැඩි කේපබිලිටි එක අඩුයි හරි කේපබිලිටි එක වැඩි කමිට්මන්ට් එකත් වැඩි හරි කියලා කැටගරිස් හතරට දාගෙන යනවා. දැන් හිතන්නකෝ මෙහෙම හරි මේ කෙනෙක් පොඩ්ඩක් මොකක් හරි නමක් දාලා ඔයා මෙහෙම නම් කරගෙන යනවා. right මෙහෙම ඔයාට නම් කරගෙන යන්න පුළුවන්. දැන් ඔයාට පික්චර් එකක් එනවා හරි. ඔයාගේ ටීම් එක දැන් හැබැයි මේ graph එකට ඔයාලා හරියට ඒ ටීම් members ලව දාන්න නම් අර මං ඉස්සලාම ඔයාලගෙන් ඇහුවේ ඔයාලගේ ටීම් එක ගැන හරියට දන්නවද කියලා ඔයාලා. අන්න ඒක ඔයාලට තියෙන්න ඕනේ. දැන් එතකොට ඔයාලට මේ graph එකට කට්ටිය හරියට ඒක දාගන්න පුළුවන් කියන්නේ ඔයත් ලීඩර් කෙනෙක් විදිහට හොඳ තැනක ඉන්නවා. හැබැයි එහෙම නැත්තම් ඔයා නිකන් කන්ෆියුස් වෙනවා නම් මෙයා මොන කැටගරි එකට එන්නේ මොකද්ද මට ෂුවර් නෑ. අන්න එහෙමනම් එහෙනම් ඔයා පොඩ්ඩක් හිතන්න වෙනවා මොකද ලීඩර් කෙනෙක් විදිහට ඔයාගේ ස්කෝර් එක කීයද කියලා. මොකද මේ graph එකට ඔයාව කට්ටිය ඒ කියන්නේ කට්ටිය හරියට දාන්න පුළුවන් කියලා කියන්නේ ඔයාගේ ටීම් එක ගැන ඔයාට හරි අයිඩියා එකක් තියෙනවා.
ඉතින් එහෙම නැත්තම් ටයිම් එක ගන්න මේ වීක් එකේම ටයිම් එක අරගෙන මේ ග්‍රාෆ් එක ඇඳලා ඔයාගේ ටීම් එකේ කට්ටියව දැන් හිතන්නකෝ දැන් 20ක් 25ක් විතර ඉන්නවා නම් ඔයාගේ ටීම් එකේ අමාරුයි. හැබැයි දැන් ඔයාගේ ඔළුවට ඉස්සල්ලාම දැන් අර එන කට්ටියක් ඇතිනේ. ඒ එන කට්ටියව මේ ග්‍රාෆ් එකට ඔයාලා දාගන්න. හරි. දැන් මේක තමා දැන් අර ඔයාගේ ටීම් එකේ නිකං හරියට ඔයා ටීම් එකේ කට්ටිය මේකට බෙදලා දැම්මට පස්සේ ඒක තමා හරියට අර ඔයාගේ ටීම් එකේ නිකන් අර ඔයා ස්නැප්ෂොට් එකක් ගත්තා වගේ ඔයා දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා වගේ ඔයාගේ ටීම් එකේ මේ දැන් තියෙන තත්ත්වය තමා ඔයා මේ ග්‍රාෆ් එකේ ඒ කට්ටිය බෙදලා දැම්මට පස්සේ ඔයා දකින්නේ. ඔයාගේ ටීම් එකේ මෙන්න මෙච්චර කට්ටියක් ඉන්නවා C players ලා. මෙච්චර කට්ටියක් ඉන්නවා මේ කැටගරි එකේ. එහෙම ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාට කිව්වොත් එහෙම හරි. ඔයා දැන් ඕකෙන් ඔයාට ඩිසිෂන් එකක් ගන්න කිව්වොත් එහෙම ඔයා මොකද්ද ගන්න ඩිසිෂන් එක? ඒ කියන්නේ ඔයාට දැන් මේක බලලා මං කිව්වොත් එහෙම හරි ඔයා තෝරගන්න ඔයාගේ ටීම් එකේ ඉන්න ඕන කට්ටිය කවුද? ඔයාගේ ටීම් එකෙන් යන්න ඕන කට්ටිය කවුද? අන්න එහෙම කිව්වොත් එහෙම මේ ඔයා කවුද තියාගන්න ඔයාගේ ටීම් එකේ? ඔයා කවුද අයින් කරන්නේ? දැන් ඔයාට ලේසියෙන් කියන්න පුළුවන් දැන් මෙයාලා C players ලා කමිට්මන්ට් එකත් අඩුයි, capability එකත් අඩුයි. මේ මෙයාලා වැඩක් නැහැ. මෙයාලා කෙලිම රෙඩ් සෝන් එකට දැම්මා මේ මෙයාලව අයින් කරන්න ඕනේ. දැන් මෙයාලා ඒ ප්ලේයර්ස්ලා කිසිම අවුලක් නැහැ. දැන් මෙයාලගේ කේපබිලිටි එක අඩුයි, කමිට්මන්ට් එක වැඩි. මෙයාලගේ කේපබිලිටි එක වැඩි, කමිට්මන්ට් එක අඩුයි. දැන් මේකෙදි ඔයාලා දැන් එහෙම ඔයාලා ඩිසිෂන් ගත්තොත් එහෙම ඔයාලට ඔයාලා ගන්න තීරණ වරදින්න පුළුවන්. මං හැම වෙලාවෙම මං එම්ෆසයිස් කරන දෙයක් තමා අර දැන් තියෙන සිටුවේෂන් එකත් එක්ක ඒ කියන්නේ ඔයාලා දැන් දකින දේත් එක්ක ටක් ගාලා ඉක්මන් වෙලා තීරණ ගන්න එපා. දැන් ඔයාලගේ ටීම් එකේ මෙහෙම ඔයාලා කැටගරයිස් කරගත්තනේ. එතකොට දැන් මෙතන මේ C players-ලා කට්ටියක් ඉන්නවා. දැන් ඔයාලා අහන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා ඔයාලගෙම. පළවෙනි දේ තමා දැන් මේ කට්ටිය දැන් අපි නිකන් එක්සැම්පල් අපි එක්සැම්පල් එකක් විදිහට අපි මෙතන දාගමුකෝ මේ ටිකක් ටීම් මෙම්බර්ස්ලා ටිකක්. එතකොට ටිකක් ලේසි. දැන් අපි එක්සාම්පල් එකක් අරගෙන මේ කොටස් හතරට මේ කැටගරීස් හතරට අපි ටීම් මෙම්බර්ස්ලා ටිකක් දාගමු. right examples විදිහට. දැන් හිතන්න මෙතන ඉන්නවා එක්කෙනෙක්. හරිද? දැන් ඔන්න මම 4 දෙනෙක් දාගත්තා මේ කොටස් හතරට. දැන් අර මං කලින් කිව්වා වගේ තීරණයක් ගන්න කිව්වොත් එම හරි. මෙයාව අපිට කෙලින්ම අයින් කරන්න පුළුවන්. මෙයා හොඳයි. මෙයා හොඳට වැඩ කරගෙන යනවා. එයාට අපිට next step එක අපිට කතා කරන්න පුළුවන්. right? දැන් මෙයාගේ කමිට්මන්ට් එක වැඩි. මෙයාගේ capability එක වැඩි. හැබැයි කමිට්මන්ට් එක අඩුයි. දැන් ඔයාලා ඉස්සල්ලාම අහන්න ඕන ප්‍රශ්න තමා දැන් ඔයාලගේ ටීම් එක ගැන හරි අයිඩියා එකක් ගන්න තමයි ඔයාලා මේ try කරන්නේ. හරි? ඔයාලා අහන්න ඕන පළවෙනි ප්‍රශ්නේ දැන් මේ කට්ටිය දැන් මේ ඔයාගේ දැන් අර මං කලින් කිව්වා වගේ දැන් ඔයාගේ ටීම් එකේ performance එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තොත් ඒ ගන්න ස්ක්‍රීන්ෂොට් එක තමයි මේ තියෙන්නේ. හැබැයි මෙතනින් ඔයා ආපස්සට ගියොත් එහෙම 90 days වගේ 90 days ඔයා ආපස්සට ගියොත් හරිද? ඒ කියන්නේ පහුගිය මාස 3කට ඔයා ගියොත් එහෙම ආපස්සට දැන් මේ ඉන්න කට්ටිය ඒත් මේ තනමද? දැන් මෙයා ගත්තොත් එහෙම මෙන්න මේ කවුද මේ T කියන එක්කෙනා මෙයා දැන් මාස 3කට කලිනුත් ඒත් එහෙම එයා මාස 3ක් තිස්සේ ඒත් එයාගේ කමිට්මන්ට් එක තියෙනවා. හැබැයි මේ කේපබිලිටි කියන එක අඩුයිද මෙයාගේ? දැන් මෙයා ගත්තොත් එහෙම මෙයාගේ ඒත් මාස 3කට කලින් ගත්තොත් එහෙම ඒත් එයා දිගටම එයාගේ කේපබිලිටි එකේ කිසිම අවුලක් තිබ්බේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි කමිට්මන්ට් එක මෙයාගේ අඩුයිද? right? දැන් මෙයත් ඒ විදිහමද?
මෙයත් ඒ විදිහෙමද පොඩ්ඩක් බලන්න මාස 3ක් විතර ආපස්සට ගිහිල්ලා මෙන්න මේ කට්ටිය කලිනුත් මෙහෙම්මමද මේ තැනමද යාලා හිටියේ. දැන් මේක කරන්න පුළුවන් ඔයාලට ඔයාලගේ ටීම් එක ගැන හරි අයිඩියා එකක් තිබ්බොත්. මම ඒකයි කියන්නේ මේක කරනකොට ඔයාලට තේරෙනවා ඔයාලා ඉන්න තැන කොතනද කියලානේ. ඔයාලටම ස්කෝර් එකක් දෙන්න පුළුවන්. ඔයාලගේ මේ ටීම් එක ගැන කොච්චර දන්නවද කියලා. එතකොට දැන් මම මේ ප්‍රශ්නේ අහන්නේ දැන් ගොඩාක් කට්ටිය දැන් මේ graph එක use කරද්දි කරන වැරද්දක් තමා හරි graph එක මේට දාගන්නවා කට්ටියව ටක් ගාලා තීරණ ගන්නවා හරි C place වැඩක් නැහැ මෙයා කියන දේ අහන්නේ හරියන්නේ අන්න ඒ වගේ decisions ගන්නවා ඒකට නෙමෙයි මේ graph එක තියෙන්නේ මේ graph එක තියෙන්නේ ආගේ ටීම් එක ගැන හරි idea එකක් ගන්න දැන් මම ඒකයි කියන්නේ ටීම් එකට මෙහෙම දැන් ටීම් එක මේකට දාගත්තට පස්සේ බලන්න 90 days කලින් ගිහිල්ලා හරි මේ කට්ටිය මෙතනමද හිටියේ. එහෙම නැත්තම් දැන් මේ කට්ටිය දැන් අපි හිතමුකෝ මේ X එක්කෙන සමහර විට මෙයා කලින් මෙයාගේ දැන් capability එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහරක් විට මෙයා කලින් කමිට්මන්ට් එක තිබ්බා. මේ X කියන එක්කෙනාගේ. right? මෙයා කලින් මෙයාගේ කේපබිලිටි එක ඒ කියන්නේ මෙයාගේ කේපබිලිටි එක වගේ මෙයාගේ කමිට්මන්ට් එකක් තිබ්බා කලින් හැබැයි මෙයා දැන් ඇවිල්ලා ඉන්නවා කමිට්මන්ට් එක අඩුයි කේපබිලිටි එක වැඩි. ඒ කියන්නේ කේපබිලිටි එක එහෙම තියෙනවා. හැබැයි කමිට්මන්ට් එක අඩුයි. එතකොට මේ X කියන එක්කෙනා දැන් මෙතන හිටියට මෙයා කලින් ටිකක් හයි ලෙවල් එක හිටියා. නේ? හොඳ ලෙවල් එක ඉඳලා තමා මෙයා බැහැලා තියෙන්නේ දැන් මේ කමිට්මන්ට් එක අඩු තැනට. එතකොට දැන් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් හරි මගේ ටීම් එක දැන් හරි මෙහෙම හැබැයි ඒ එක්කෙනා පහුගිය කාලෙත් මේ තැනමද හිටියේ එහෙම නැත්නම් හොඳ තැනක ඉඳලා මෙයාලා පල්ලෙහාට වැටලා තියනවද එහෙම නැත්නම් පහළ ලෙවල් එකක ඉඳලා මෙයාලා උඩ ලෙවල් එකකට ගිහිල්ලා තියනවද නේ අන්න ඒ අයිඩියා එක ගන්න තමා මම ඔයාලට කියන්නේ අර පොඩ්ඩක් ඒ කියන්නේ අර මාස 2කට 3කට ආපස්සට ගිහිල්ලා බලන්න ඉස්සර ඉඳලම මෙයා මෙන්න මේ ලෙවල් එකේද හිටියේ කියලා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කෙනා හරි ටිකක් ඉම්පරූව්මන්ට් එකක් වෙලා තියෙනවා මේ කෙනා පොඩ්ඩක් එයාගේ පර්ෆෝමන්ස් බැහැලා තියෙනවා. එයාගේ කමිට්මන්ට් එක බැහැලා තියෙනවා කලින් තිබ්බට වඩා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයා අහන්න ඕනේ. දැන් ඉස්සල්ලාම ප්‍රශ්නේ තමයි හරි. මෙයා පහුගිය like 90 days ආපස්සට ගියපුවාම 90 days වගේ මෙයාලා මේ තැනමද හිටියේ. දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඕනේ why දැන් මෙයාලා හොඳ තැනක ඉඳලා පල්ලෙහා තැනක නම් අද ඉන්නේ මොකක්ද ඒකට හේතුව නේ දැන් ඔයා මේ තැන බලලා හරියා ගැන ඩිසිෂන් ගන්න ඔයාට පුළුවන් හැබැයි ඒක වරදින්න පුළුවන් ඔයා මෙන්න මේ දේ හරියට දන්නේ නැත්තම් මොකද හොඳට වැඩ කරගෙන ගියපු කෙනෙක් දැන් හිතන්නකෝ මෙන්න මේ කෙනාට එයාට හොඳටම හැකියාව තියෙනවා. එයා කලින් හොඳට කමිට්මන්ට් එකක් දුන්නා. හැබැයි හිටපු ගමන් එයාගේ කමිට්මන්ට් එක බැස්සා. කමිට්මන්ට් එක අඩු වුණා. අයියේ. එයාට වර්ක් ලෝඩ් එක වැඩි වෙලාද? එහෙම නැත්නම් එයාට මොකක් හරි වෙන පර්සනල් මොකක් හරි ප්‍රශ්නයක්ද? නේද? එයාගේ රෙස්පොන්සිබිලිටීස් වල ප්‍රශ්නයක්ද? ඇයි මෙයාට මෙහෙම වෙන්න හේතුව? සහ දැන් මෙන්න මේ වගේ කෙනෙක් දැන් මේ C කියන එක්කෙනා හරිද? මෙන්න මේ කැටගරි එකේ නම් මාස 3ක් යනකම් හිටියේ කිසිම වෙනසක් නැතුව. එතකොටත් අන්න පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකද ඔයාගේ ටීම් එකේ ඔයා මෙන්න මේ කෙනා ගැන ඔයා කිසිම ඇක්ෂන් එකක් අරගෙන නැහැ මෙච්චර කාලයක් යනකම්. එතකොට මේ කෙනාගේ කේපබිලිටි එකත් අඩුයි, කමිට්මන්ට් එකත් අඩුයි. මෙයා සමහරක් විට ටොක්සික් වෙන්නත් පුළුවන් මෙන්න මේ කෙනා. නේ මොකද උනන්දුවක් දෙන්නේ නැහැ වැඩවලට එයාගේ ජොබ් රෝල් එකටත් ස්කිල් එකක් නැහැ සමහරක් විට එයා ටොක්සික් වෙන්නත් පුළුවන් එතකොට මෙන්න මේ කෙනා හින්දා ටීම් එකේ අනිත් අයට නරක විදිහ බලපෑමක් වෙන්නත් පුළුවන් එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මෙයා මාස 3ක් 4ක්ම මෙයා මේ කැටගරි එකේම නම් ඔයාගේ ටීම් එකේ ඉන්නේ
එයා තවමත් අන්න ඒ ලෙවල් එකේ නම් ඔයා ලීඩර් කෙනෙක් විදිහට මොකක්ද අරගෙන තියෙන ඇක්ෂන් එක. ඇයි මෙයා මෙතනම ඉන්නේ? මාස 3ක් 4ක් යනකම්. අන්න එතන එතකොට ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ ලීඩර්ෂිප් එකේ. සහ සමහර විට දැන් මං කියවනේ එයා ටොක්සික් වෙන්නත් පුළුවන්. සමහර විට මෙයා මේ හරියන පැත්ත නෙමෙයි එයා වැඩ කරන්න වෙන්නත් පුළුවන්. මොකද දැන් ගොඩාක් වෙලාවට දැන් මම මේක මගේ කලින් වීඩියෝස් වලත් මම කියලා තියෙන දෙයක්. දැන් ඔයාගේ ජොබ් එක ඔයාට හරියටම කරන්න පුළුවන් ඔයාගේ ටයිප් එකත් එක්ක මේ ජොබ් එක ගැලපෙනවා. ඒතකොට සමහර වෙලාවට මෙන්න මේ කෙනාට හරියන ජොබ් රෝල් එක නොවෙන්න පුළුවන් එයා තෝරගෙන ඉන්නේ. නේ? එයාට කොතනක හරි අවුලක් තියෙනවා. ඒකනේ දැන් මේ දෙකම අඩු. එතකොට මෙයා මාස 3ක් විතර මෙයා මෙතනම ඉන්නවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේකට කිසිම ඇක්ෂන් එකක් අරගෙන නැත්තේ? නේ? එක්ක වෙන්න පුළුවන් එයාගේ කියන්නේ එයා කොහොමද ටිකක් ටොක්සික් කෙනෙක්. එහෙම නැත්නම් එයා හරියන ජොබ් රෝල් එක නෙමෙයි එයා කරන්නේ. එයාට කොතනක හරි ප්‍රශ්නයක් තියෙනවා, ඉෂුව එකක් තියෙනවා. එතකොට දැන් මෙයාත් මාස 3ක් 4ක්ම හරි එක්ක මෙයා මෙතනම නම් ඉන්නේ. දැන් මෙයාගේ කමිට්මන්ට් එක හොඳට දෙනවා. හැබැයි මෙයාගේ කේපබිලිටි එක තාම ලෝ. එතකොට ඇයි මෙයා දැන් මාස 3ක් මෙතනම ඉන්නවා නම් ඇයි මොකක්ද ඔයා ඇක්ෂන්ස් මොනවා හරි අරගෙන තියෙනවද? ඒ කියන්නේ දැන් මේ ඇයි මෙහෙම වෙලා තියෙන්නේ සහ ඔයා අහන්න ඕනේ ඔයා මොනවද ඒකට ගත්ත ඇක්ෂන්ස්? right? ඔයා මොනවද ඒකට ගත්ත ඇක්ෂන්ස්? දැන් මේ කෙනා මාස 3-4ක්ම මෙන්න මේ කැටගරි එකේ නම් ඉන්නේ. කමිට්මන්ට් එක දෙනවා හැබැයි කේපබිලිටි එක නැත්තම් මොනවද ඒ වෙනුවෙන් කරේ? මෙයාට මොනවා හරි මෙයාව ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට යවුවද? මෙයාව ඔයා පොඩ්ඩක් එයාත් එක්ක කතා කරලා බැලුවද? සමහර විට මෙයාට මෙන්න මෙයාට කියපු ප්‍රශ්නෙම තියෙනවා ඇති. මෙයා කොච්චර උනන්දුවක් දැක්කුවත් මෙයාගේ කේපබිලිටිස් තියෙන්නේ මෙයා දැන් මේ කරන ජොබ් රෝල් එකට නොවෙන්න පුළුවන්. නේ? එයා කරන ජොබ් රෝල් එකට කිසිම ඒ කියන්නේ එයාට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එයා කරන ජොබ් රෝල් එක. එතකොට ඇයි මෙයා මේ කැටගරි එකේම ඉන්නේ? එතකොට මෙයාටත් එහෙමයි. දැන් මෙයා කලින් අර මං කිව්වා වගේ කමිට්මන්ට් එක වැඩි තිබිලා දැන් කමිට්මන්ට් එක අඩු වෙලා නම් එහෙනම් ඇයි? එතකොට එයාට එහෙම වෙන්න ඔයා ඇයි ඒක කලින් නෝට් කරලා නැද්ද? ඔයා මොන හරි ඇක්ෂන්ස් ගත්තද? අන්න ඒ ටික ඔයා බලන්න ඕනේ. එතකොට දැන් මෙන්න මේ කට්ටිය මේ A ප්ලේයර්ස්ලා මෙයාලට කරන්න ඕන දේ තමයි එයාලා හොඳයි. ඔහොම ඉන්න කියන එක නෙමෙයි. ඇක්නොලෙජ් කරන්න හරි ඔයා කේපබිලිටි එක පැත්තෙනුත් ඔයා හොඳටම කරනවා. ඔයා කමිට්මන්ට් එක පැත්තෙනුත් ඔයා ඉහළින්ම ඉන්නවා. එතකොට මෙන්න මේ කට්ටියව ඔයාලා පරිස්සම් කරන්න ඕන කට්ටියක්. නේ? මොකද මෙයාලා තමා අර මං කලින් කිව්වේ A ප්ලේයර්ස්ලා ඔයාලගේ ටීම් එකේ ඉන්න සුපර් හීරෝස්ලා. එතකොට මෙයාලා ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි ඇක්නොලෙජ් කරන්න. කියන්නේ මෙයාලට විතරක් නෙමෙයි මේ හැමෝටම ඔයාලා කරන්න ඕන දේ තමයි ඇක්නොලෙජ් කරන්න ඔයා ලීඩර් කෙනෙක් විදිහට ඔයා මෙන්න මෙහෙම කෙනෙක් කියලා ඒ කියන්නේ මට පේනවා. මට තේරෙනවා. එතකොට දැන් මෙයා වුණත් රයිට්. ඔයා හොඳට වැඩ කරනවා. ඔයා කමිට්මන්ට් එක ඔයා හොඳට දෙනවා. ඔයාගේ කේපබිලිටි එකත් ඔයාගේ හොඳටම තියෙනවා. ඔයාට හොඳට වැඩ කරනවා. ඔයා අපිට ඒ කියන්නේ අර වටින කෙනෙක්. අන්න එයාව ඇක්නොලෙජ් කරන්න. රයිට්? එතකොට මෙන්න මේ කැටගරි එකකින් සමහර විට ඔයාලට ඉස්සරහට ලීඩර්ස්ලා ටිකක් හදන්න පුළුවන් මෙන්න මේ කැටගරි එකකින්. හැබැයි මෙතනදිත් මම කියන්න ඕන දෙයක් ගොඩාක් වෙලාවට සමහර අය වරද්ද ගන්නවා රයිට් හොඳටම වැඩ කරනවානේ මෙයාට දෙමු මෙයාව ප්‍රොමෝට් කරමු එයාට දෙනවා ලොකු ලීඩර්ෂිප් රෝල් එකක් හරි හැබැයි මේ කෙනා දැන් මේ A ප්ලේයර්ස්ලා එයාලගේ වැඩේ හොඳට කරනවා කමිට්මන්ට් එකක් දෙනවා හැබැයි එයාලා මේ ලීඩර්ෂිප් කියන රෝල් එකට තාම රෙඩි නැති වෙන්න පුළුවන් එතකොට හරි පරිස්සම් වෙන්න මෙන්න මේ කැටගරි එකේ කෙනෙක් මේ ලීඩර්ෂිප් රෝල් එකට එකපාරටම ඔයාලා දාද්දිම කරන්න එපා. මොකද ගොඩාක් වෙලාවට මේ හැම A ප්ලේයර් කෙනෙක්ම ලීඩර්ෂිප් රෝල් එකකට සුදුසු වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකින්ද හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. එහෙම කරනවා නම් ඉස්සෙල්ලාම බලන්න මෙයාට ඒ ලීඩර්ෂිප් රෝල් එකක් ප්ලේ කරන්න පුළුවන් ක්වොලිටිස් තියනවාද? එයාට ඒ අදාළ ට්‍රේනින් එකක් දීලා එයාව රෙඩි කරලා තමා
මෙන්න මේ රෝල් එකට එයාව දානවා නම් දාන්න ඕනේ. right? හැබැයි මෙන්න මේ කට්ටියව ඔයාලා හරි පරිස්සමට ඔයාලා හැන්ඩල් කරන්න ඕනේ. මොකද මෙයාලව ඒ කියන්නේ මෙයාලා ඉස්සෙල්ලාම ඇක්නොලෙජ් කරන්න. එයාලා ඔයාලගේ ඒ කියන්නේ එයා ඒ කරන වැඩේට ඒ දෙන වැලියු එකට එයාව ඇප්‍රීෂিয়েට් කරන්න, ඇක්නොලෙජ් කරන්න සහ එයාට ඒ සුදුසු තැන දෙන්න. එතකොට මෙන්න මේ කොටසින් ඔයාලට ඉස්සරහට ලීඩර්ස්ලා ටිකක් බිහි කරගන්න පුළුවන්. හැබැයි ඒකත් හදිස්සි වෙන්න එපා. අර මං කලින් කිව්වා වගේ ඒ කෙනාට ඒ ලීඩර්ෂිප් රෝල් එකකට ඒ සුදුසුකම් තියනවාද බලන්න, එයාලව ට්‍රේන් කරන්න. මොකද මේ කට්ටිය හරි කැමති වැඩ කරන්න. මාරම කැමති වැඩ කරන්න. කිසිම විදිහකට එයාලට අර වැඩ කරලා ඇති වෙන්නේ නැහැ මෙන්න මේ කට්ටියට. එතකොට එයාලට ලීඩර්ෂිප් රෝල් එකක් දුන්නත් සමහර වෙලාවට එයාලට තේරෙන්නේ නැහැ හරියට ඩෙලිගේට් කරන්නේ කොහොමද ටාස්ක්. එතකොට ඒ රෙස්පොන්සිබිලිටි එක කොහොමද ගන්නෙ, කොහොමද අනිත් අයගෙන් ඒ වැඩ ටික ලස්සනට කරගන්නේ, ලීඩර් කෙනෙක් විදිහට කොහොමද කට්ටියක්ව ලීඩ් කරන්නේ, මැනේජ් කරන්නේ කියලා මෙන්න මේ කට්ටියට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ කට්ටියට මෙයාලගේ ජොබ් රෝල් එක හොඳට කරන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙයාලට තව රෙස්පොන්සිබිලිටි එකක් දුන්නොත් තව කෙනෙක්ගේ ඒක කොහොමද මැනේජ් කරන්න කියන එක මෙයාලට හරියට කියලා දෙන්න ඕනේ. නැත්තම් ලොකු මෙස් එකක් වෙයි. මෙයාටත් එපා වෙයි. මෙයාව එකපාරටම ලීඩර්ෂිප් රෝල් එකකට දැම්මොත්. ඒකින්ද ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි පරිස්සමෙන් මෙන්න මේ කට්ටිය ගැන තීරණ ගනිද්දි. සහ මෙයාලව ඇක්නොලෙජ් කරන්න අර මං කලින් කිව්වා වගේ. මොකද එයාලා වැඩ කරනවා වගේම එයාලට අර ඒ සුදුසු තැන ලැබුණ නැති වුනහම මේ සුදුසු වටිනාකම ලැබුණ නැති වුනහම මෙයාලට නිකම්ම එපා වෙනවා නේ. එතකොට එයාලා සමහර විට ඒ වැඩ කරන තැන දාලා යන්න වුණත් පුළුවන් එයාලට ඒ වටිනාකම ලැබෙන්නේ නැත්තම්. ඒක හින්දා මෙන්න මේ කට්ටියව හරි පරිස්සමෙන් බලා ගන්න. සහ දැන් මේ කට්ටියත් අර කමිට්මන්ට් එක පැත්තෙන් දෙනවා. හැබැයි කේපබිලිටි එක පැත්තෙන් අඩු. එතකොට බලන්න මොනවද කරන්න පුළුවන්. සමහර විට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වලට එයාව මේ කියන්නේ යොමු කරන්න පුළුවන්, කෝචින් කරන්න පුළුවන්, රයිට්? එයාත් එක්ක කතා කරන්න, ෆීඩ්බැක් සෙෂන්ස් ගන්න, බලන්න විශේෂයෙන්ම මෙයා මේ කරන ජොබ් රෝල් එකත් එක්ක මෙයා මැච් වෙනවද? මෙයාට මේ කේපබිලිටි එක අඩු ඇයි? මෙයාට මේ හරියන්නේ නැද්ද මේ ජොබ් රෝල් එක? මෙයාගේ මොකද්ද දක්ෂතාවය තියෙන වෙන පැත්තකටද? ඒක පොඩ්ඩක් බලන්න. එතකොට මේකත් බලන්න ඇයි මෙයාගේ කමිට්මන්ට් එක අඩු? එයාත් එක්ක අර හොඳම දේ තමා මේ හැමෝමත් එක්කම ඔයාට පුළුවන් නම් at least once a month feedback session එකක් අරගෙන කතා කරන්න සහ ඔයා track කරගන්න මෙන්න මේ කට්ටිය ඉන්නේ කොතනද, එයාලා කොහොමද move වෙන්නේ මේ graph එකේ, right? අන්න එතකොට ඔයාලට පුළුවන් හරි idea එකක් ගන්න ඔයාගේ team එක කොතනද ඉන්නේ සහ එයාලා කොහොමද move වෙන්නේ කියලා. සහ මෙන්න මේ ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම අහන්න ඔයාලා මේ graph එක use කරද්දී. එතකොට මෙතනින් පස්සේ මම ඔයාලට සජෙස්ට් කරන්නේ වීක් එකට එක දවසක් වෙන් කරගෙන ඔයාගේ ටීම් එකේ දැන් ඉස්සලාම හැමෝටම මේක කරන්න බෑ. හැබැයි අර කට්ටියක් ඇතිනේ පොඩ්ඩක් රෙඩ් සෝන් එකේ ඉන්න කට්ටියක්. ඒ කියන්නේ නිකන් මෙයා ගැන දැන් තීරණයක් ගන්න ඕන වගේ නිකන් ඉන්න කට්ටියක් ඇතිනේ. අන්න ඒ කට්ටියව හරි කමක් නැහැ. ඉස්සලාම මේ graph එකේ දාගන්න, දාලා මෙන්න මේ ප්‍රශ්න ටික අහන්න. එයා පහුගිය මාස 3ෙම මෙහෙමද? එහෙම නැත්නම් හොඳ තැනක ඉඳලා මෙයා පල්ලෙහාට වැටිලාද දැන්? නැත්නම් පල්ලෙහා තැනක ඉඳලා උඩට දැන් ඇවිල්ලාද? මොකද්ද එයාගේ ඒ ජර්නි එක කොහොමද? සහ ඇයි එහෙම වෙන්න හේතුව? මොකද්ද ඒ චේන්ජ් එක ට්‍රිගර් වෙන්න හේතුව? සහ ඔයා මොනවද ඔයාගේ පැත්තෙන් ලීඩර් කෙනෙක් විදිහට ගත්ත ඇක්ෂන්ස් ඒ කෙනා වෙනුවෙන්. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ටික අහන්න. ඉතින් පුළුවන් නම් වීක් එකට එක දවසක් අරගෙන ඔයාගේ ටීම් එක මේ graph එක ඇඳලා මේ graph එකට දාගෙන අර මං කිව්වා වගේ අර ප්‍රශ්න ටික අහලා අයිඩියා එකක් ගන්න ටීම් එක කොතනද ඉන්නේ කියලා. ඊට පස්සේ පුළුවන් ඔයාට ඒ අදාළ ස්ටෙප්ස් ගන්න. නේද? ඒ කියන්නේ ට්‍රේනින් එකක් ඕන කෙනාව ඒ දේට යොමු කරන්න පුළුවන්. එතකොට එයාට ඊළඟ ස්ටෙප් එකට රෙඩි නම් එයාව පුළුවන් ඒ දේට රෙඩි කරවන්න. සහ එයාව ටොක්සික් කෙනෙක් නම් එයා හරියන්නේ නැත්නම් ඒත් ඔයා ඒ හරි තීරණය ගන්න ඕනේ ඔයාගේ ටීම් එක වෙනුවෙන්. ඉතින් මේක කරන්න අනිවාර්යයෙන්ම මේකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ප්‍රශ්න මොන හරි තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම අනිවාර්යයෙන්ම ඒවට රිප්ලයි කරන්න. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ටික ඔළුවේ තියාගන්න අමතක කරන්න එපා සහ ඇප්ලයි කරන්න ඔයාගේ ටීම් එකට. එහෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට
තව මොනවද ලීඩර්ෂිප් එක පැත්තෙන් මොනවද ඔයාලට දැනගන්න ඕනේ මොන ප්‍රෝග්‍රෑම්ස්ද ඔයාලට ඉස්සරහට ඕනේ කියලා. එහෙනම් මේ ටික අමතක කරන්න එපා. ප්ලයි කරන්න ඔයාලගේ ටීම් එකට හොඳ විදිහේ ඉම්පැක්ට් එකක් කරන්න ලීඩර් කෙනෙක් විදිහට. එහෙනම් තවත් අලුත් ප්‍රෝග්‍රෑම් එකකින් අපි හමු වෙමු.